වැරදිනං වැරදි තැන්වල කිව්ව එක තමයි වරද. මොකද මට ඊයෙක්කත් බීෆ් එකක් තිබ්බනේ. බ්‍රෝ පොර වදන් වැඩ්ඩෙක් ඒක මම පිළිගන්නවා. ඒත් වොන්න එක දැනට පැහැදිලිවම මගේ. හයි බ්‍රෝ ෂොට්ෆෝ දැම්ම විතරයි. කට්ටිය ටික වුණානේ. විහාර මහදේවි පාක් එක සිද්ධිය නම් කතා කරලා වැඩක් නැහැ. එහෙන් ෂොට්ෆෝ ගැහුවනේ. ඊට පස්සේ කිරිකොල්ලා ට්‍රැක් ගැහුවට පස්සේ කොල්ලා රැප් දාන එකත් නතර කරා. එහෙම එකපාරටම ගහලා දැම්මම කිසි ගතියක් නෑනේ බ්‍රෝ. පොඩ්ඩ තමයි අවුස්සලා ගන්න ඕන. හැබැයි මෙහෙමයි. මම එකපාරෙන් ගහලා දැම්මට පස්සේ තමයි පොඩ්ඩ අවුස්සපු වගේ ආතල් එක තියෙන්නේ. පරණ සිද්ධි වෙලා ඉවරයි. රැප් පහන කොල්ලෝ අපි දෙන්න එකට ඉල්ලද්දි අපි අතර ප්‍රශ්න තියෙන එක සෙට් නෑ. ඒක ඇත්ත. බොරු සීන් දාන්න වැඩක් නෑ. ඉස්සරහදි කොල්ලොන්ට වැඩක් දාමු ගින්දර වගේ. අපි දෙන්නගේ අතර තිබ්බ පොඩි අවුල් හින්දායි මම ඩිස් කළේ. ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් මට නෑ. පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න සේරටම තමයි පැයාටෙන් මම රිප්ලයි දැම්මේ. ඒත් පරණ දේවල් දැන් සේරම ඉවරයි ෆෑන්ස්. ට්‍රැක් පන්නගෙන එනම අපරාධයක් කරගත්තේ. කොහොම වුණත් ලංකාවේ ට්‍රැප් අපි අතේ තියෙන්නේ ඒක අපි නවත්තන්නේ නැහැ. ඒකෙන් මේකෙන් කෝකෙන් හෝ බ්‍රෝ දැන් ගේම් එක ඕන්. පසුතැවුණා කියලා වැඩක් නැහැ. ෆ්ලෝ පාරක් දාමු එහෙනම්.